හරි guys සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙලා තියෙන්නේ කොහොමද ඔයා TikTok එක හරහා මුදල් උපයන්නේ කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මතක් කරනවා. වීඩියෝ එකෙන් දෙයක් දැනගනි. මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගත්තා නම් අවසානට අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න තියන්නේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් මතක් කරනවා. ඉතින් මේ විදිහට කොහොමද TikTok එක හරහා මුදල් උපයන්නේ. ඉතින් TikTok එකෙන් ඇත්තටම සල්ලි උපයන්න පුළුවන්ද මේ හැමදේම කතා කරමු වීඩියෝ එකට ගිහිල්ලා. හරි guys ඉතින් අපි දැන් කතා කරමු කොහොමද මේ TikTok එකේ මුදල් උපයන්නේ කියලා. TikTok එකේ mainly මුදල් උපයන්න තියෙන එක තමයි TikTok monetization. හැබැයි ලංකාවට තාම TikTok monetization approve වෙලා නැහැ. ඒක approve වෙන්න තව කාලයක් යයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට TikTok එකේ fan base එකක් හදාගෙන හිටියොත් ඔයා හොඳ TikTok account එකක් හදලා TikTok page එකක් හදලා ඔයා දාන කැටගරි එකෙන් ඔයා දාන්න හිතන්නකෝ. ඉතින් ඔයා මේකට දිගටම වීඩියෝ දාන්න ඕනේ. හරිද? දැන් වීඩියෝ දාන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් මේ විදිහට fan base එකක් හදාගෙන මේ මම කතා කරන්නේ මම පළවෙනි ක්‍රමය. හරිද? ඉතින් ක්‍රම ටිකක් කතා කරන මුදල් උපයන්න පුළුවන්. මම මේ කතා කරන්නේ පළවෙනි ක්‍රමය. හරිද? ඔයාලට පුළුවන් ඔයාගේ TikTok එකේ fan base එකක් ඉස්සරහම හදාගන්න. TikTok page එකක් හදන්න මහ ලොකු දෙයක් කරන්න නෑ. ඔයාලට ගන්න තියෙන්නේ ඔයාගේ Gmail එකකින් log වෙලා videos upload කරන්න. ඉතින් ඒ විදිහට upload කරාට පස්සේ ඔයාගේ කට්ටිය views යනවා. ඒ විදිහට පොඩි tips ටිකක් පාවිච්චි කරලා hashtag එහෙම සුපිරියට පාවිච්චි කරලා මිනිස්සුන් ආකර්ෂණය කරන්න. ඔයාලට පුළුවන් ඔයා funny videos දාන්න. funny videos නැත්නම් cooking videos ඔය විදිහට ඔයාගේ කැටගරි එකට අදාළ videos දාලා ඔයාලට පුළුවන් ඔයාලට fan base එකක් හදාගන්න. ඉතින් හදාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට හදාගෙන ඉන්න. හරිද? අනිවාර්යෙන් අපිට TikTok monetization approve වෙනවා කාලයක් යද්දී අනිවාර්යෙන්ම. එතකොට ඔයාට එතකොට අය අමුතුවෙන් දඟල ඉන්න ඕනේ නැහැ. fan base එකක් හදාගන්න. ඔයා fan base එකක් හදාගෙන තිබ්බොත් ඔයාට පුළුවන් පොඩි කාලෙකින් TikTok monetization approve කරගන්න. මේක දැම්ම මෙහෙම සල්ලි හොයන්න බෑ. ඉතින් දැම්ම මොකද monetization approve වෙලා නැහැනේ. TikTok එකෙන් සල්ලි හොයන්න දැන් බෑ. හරිද? මං කියන්නේ දැන් fan base එකක් හදාගෙන හිටියොත් එයාලා monetization දුන්න ගමන් ඔයාලට ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් කියලා. ඉතින් මේක දැම්ම සල්ලි උපයන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මම ඔයාලට කියලා දෙන්නම් දැම්ම සල්ලි උපයන්න පුළුවන් ක්‍රමයක්. හරිද? මේක තමයි දෙවෙනි ක්‍රමය. හරිද? මේක ගොඩක් අය මේ විදිහ ලංකාවෙත් කරනවා, පිටරට අය ගොඩාක් කරනවා. ඉතින් ඒ විදිහට මුදල් උපයන්න පුළුවන් සුපිරියර මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. හරිද? ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා යන්න ඕනේ TikTok එකට. ඔයා හොයාගන්න ඕනේ TikTok එකේ විතරක් වීඩියෝ දාන එක්කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ කැටගරි එක ඔයා දාන cooking videos නම් cooking videos TikTok එකේ විතරක් දාන කෙනෙක් හොයා ගන්න ඕනේ. YouTube එකේ දාන්න නැති. හරිද? YouTube එකේ දාන්න නැති මේ TikTok එකේ විතරක් වීඩියෝ දාන එක හොයා ගන්න ඕනේ. හොයාගත්තට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ channel එකේ videos අරගෙන watermark එක remove කරගන්න ඕනේ. අර watermark එක remove කරගන්න තියෙන්නේ watermark remove يعني TikTok watermark remove කියලා යවුවට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් ගොඩාක් වෙබ්සයිට් එනවා. ඉතින් ඒකේ ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ يعني TikTok දැන් මම කරන්න යන්නේ මෙහෙමයි. TikTok එකේ වීඩියෝ එකක් කරගෙන YouTube එකේ upload කරන්න තමයි යන්නේ. හරිද? දැන් කට්ටියගේ copyright ප්‍රශ්න එනවා කියලා. හරි copyright ප්‍රශ්න එනවා තමයි. ඉතින් මේක ඔයාගේ main channel එකක් විදිහට කරන් යන්න පුළුවන් කරගෙන ඉන්නවා. හැබැයි මං කියන්නේ මේක අර සයිඩ් එකෙන් පොඩ්ඩක් try කරලා බලන්න ගමන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. හරිද? ඉතින් මොකද ඔයාගේම fan base එකක් නෙවෙයි මෙතෙන්දී හැදෙන්නේ. මේකේදී වෙන කෙනෙක්ගේ fan base එකක් වගේ තමයි ඔයා හදාගන්නේ. හරිද? ඉතින් ඒකින්ද මේක මේන්ම target කරලා කරන්න එපා. මොකද අර channel එක හදිසියේ වීඩියෝ දාන්න නැති වුණොත් ඔයාට පොඩ්ඩක් අවුල් යනවා වැඩේ. කියන්නේ ඔයා copyright නැති YouTube එකේ නැති TikTok වීඩියෝ YouTube එකට දාන එක තමයි මේකෙන් කරන්නේ. හරිද? copyright නැද්ද කියලා බලලා පොඩ්ඩක් හොයලා බලලා තමයි මේ විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ TikTok එකේ. හරිද? ඉතින් කට්ටිය Instagram එකෙන් එහෙමත් වීඩියෝ දානවලු. ඒවට පුළුවන් එහෙමත් දාන්න. ඉතින් පොඩ්ඩක් YouTube එකේ නැද්ද කියලා හොයලා බලලා. ඉතින් ප්‍රධාන ප්‍රශ්නේ copyright ප්‍රශ්නේ. ඉතින් මේ copyright ප්‍රශ්නේ නැති වෙන්න ඔයා පොඩ්ඩක් ඒ TikTok වීඩියෝ එක edit කරන්න බලන්න. කියන්නේ TikTok වීඩියෝ එකක් අරගෙන ඒකට ඔයාගේ voice cover එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පොඩි background music එකක් දාන්න. ඔයාගේ voice cover එකක් එහෙම දාලා පොඩ්ඩක් funny විදිහට edit කරලා දැම්මොත් අනිවාර්යෙන් මේ YouTube එකේ views යනවනේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ fan base එකක් හැදෙන්නත් ඉඩ තියෙනවා. ඒකින්ද ඔයාගේ fan base එකක් හදාගන්න TikTok වීඩියෝ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? දැන් ගොඩක් අයට idea එකක් නැත්තේ කොහොමද මේ YouTube එකේ සල්ලි උපයන්නේ මේ කියලා. ඉතින් TikTok එකෙන් ඔයාට පුළුවන් TikTok එකෙන් වීඩියෝ ක්ලිප්ස් අරගෙන ඒක ඔයාගේ විදිහට edit කරලා YouTube එකට publish කරන්න. YouTube එකට. හරිද? ඉතින් ඒකට ඇත්තටම අපි TikTok එකෙන් මේ වීඩියෝස් ගන්න. ඒකට අපි TikTok එක පාවිච්චි කරලා තමයි මේ මුදල් උපයන්න හදන්නේ. ඉතින් ඒකයි මම මේ විදිහට මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ගොඩක් අය මේ විදිහ මේක කරනවා සහ මුදල් උපයනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක අරන් මේ විදිහට මුදල් උපයන්න. ඉතින්
ඔයාට ලේසි වැඩක් මේක හරිද ඔයාට TikTok එකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා රිමූව් කරා මේ වෝටර්මාර්ක් එක TikTok එකේ ඊට පස්සේ රිමූව් කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම පොඩි එඩිට් එකක් කරනවා නම් එහෙමයි නැත්තම් කෙලින්ම වුණත් ඔයාලට YouTube එක පබ්ලිෂ් කරන්න පුළුවන් කොපිරයිට් නැති වීඩියෝ එකක්. හරිද YouTube එකේ නැති වීඩියෝ එකක්. ඉන්නේ විදියට පබ්ලිෂ් කළා ඔයාලට පුළුවන්. ටික දවස් වීඩියෝ අප්ලෝඩ් කරගෙන යනකොට අර වීඩියෝස් වලට සබ්ස්ක්‍රයිබ් වෙනවා. ඔයාලට කිසිම මහන්සියක් වෙලත් නැහැ. හැබැයි සබ්ස්ක්‍රයිබ් views ඇවිල්ලා මොනටයිසේෂන් අප්‍රූව් වෙන්න පුළුවන්. හරිද හැබැයි කොපිරයිට් නැති වීඩියෝත් ගන්න ඕනේ. පොඩි ඔයාගේ එඩිට් එකකුත් දැම්මනම් ගොඩක් හොඳයි. කියන්නේ ඔයාගේ වොයිස් කවර් එකක් එහෙම දැම්මනම් ගොඩක් හොඳයි. එහෙනම් ඉතින් මේක තමයි අද වීඩියෝ එකෙන් ගෙනාවේ. ඔයා දෙයක් දැනගත්ත කෙනා නම් අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. එහෙනම් ගොල්ලෝ අපි ගියා.